මාලිකා එන්නකෝ රත්තරනේ පොඩ්ඩක්. නකබුනෝ නකබුනෝ නකබුනෝ. ඒ කාලේ අපි කුංචි දේවල් පවා අපි තාම කැපවීමෙන් කරේ. බකමුනෝ වල ඒකට කියන්නේ ඩිවෝස් නේ. පස්සේ තමයි මතක් වුනේ ඩිවෝස් කියන එකේ තේරෙන්නේ. මම ඊයේ මේක කියන්නේ මල්ලිකා කාවිත සොයුවේ. මම ඊයේ දාන්න මම යාට කෝල් එකක් දුන්නා. ඊළඟා මල්ලිකා මම මේ වැඩක් කරනවා. එන්න ඔයා බලන්න කියලා. ඉතින් මේකේ මේ හුම් කියලා කෑල්ලක් තියෙනවා. ඒ කාලේ අපි කුංචි දේවල් පවා අපි තාම කැපවීමෙන් කරේ. මම ඊස්කේදගේ තමයි ඒ හුම් කෑල්ල කිව්වේ. බකමුණෝ කෑල්ල ප්‍රධානික මල්ලිකා. බකමුණෝ ඔන්නොච්චරයි කියලා නගතිවා. මම මේ ඇත්තම දැන් මේ නිරංජලා ඉඳන් යාට මතක් වෙනවා ඇති. අනිත් පරම්පරාවේ අපේ ගෝලියෝනේ. එතකොට මේ මගේ මල්ලි මේ දැන් වැඩ කරනවා ගාමිණී පෙරේරා. එයාගේ තියෙනවා ඉර පොල් කිරට මොනවාද මන් දන්නේ සින්දු කීපයක් තියෙනවා. ඒ කාලේ පුංචි තමා පිටියේ කියන්නේ. අපි මල්ලිකාව අඳුරගමු. මොකද කලාතුරකින් මේ ලැබෙන අවස්ථාවක් කියලා මම හිතන්නේ. දරුවන්ට හැමෝටම. මල්ලිකා එන්නකෝ රත්තරනේ පොඩ්ඩක්. නංගිලා අක්කලා අම්මා තාත්තා මල්ලිලා ඔක්කොම මේ හරි යාළුවෝ අපිත් එක්ක. ඉතින් මේ මල්ලිකා හිටියේ ග්‍රෑන්ඩ් පාස් වල ඒකට කියන්නේ ඩිවෝස් නේ. පස්සේ තමයි මතක් වුනේ ඩිවෝස් කියන එකේ තේරෙන්නේ. ඒකට එයා හොඳට ඉන්නවා. එයා හොඳට ඉන්නවා. ඩිවෝස් එක නෑ. ඉතින් මල්ලිකා කියන්නේ බකමුණු නිකන් කියලා කියන්නේ. Bakamuno, 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 bakamuno. Attakude bummagina pekkata isanamagina danu gena kira dina ngaliyanu ukiyanu bakamuno, bakamuno. තරුණ වගේ මම පේනෝනේ ඔක්කොම හිටපු ගමන් මට කෝල් එකක් දෙන්න කියනවා අපේ ගෙදර කන්න එන්න කියලා. දැන් නම් ඉතින් ඩිවෝස් දෙන්නේ මේ. මේ නිරංජනත් එහෙමයි. අක්කා අපි කොහෙද කන්න යන්නේ? අක්කා කොහෙද යන්න ඕන කියන්න. අපි දැන් ලැබෙන සුමානේ අපි දෙන්න එකතු වෙලා පික්චර් එකක් බලන්න යන්නේ. අන්න ඒ වගේ දේවල් අපි ඔහේ කරනවා. ඉතින් ඇත්තටම අපිට මේ කාකාගේ ජීවිතේනේ අපි මොනතරම් දුක් ගැට විඳලා නැද්ද මේ අපි මේ තැනට ඇවිත් තියෙන්නේ. ඒ නිසා ඒ සතුට හරියට ඉතුරු වෙලා තියෙනවා. මම මේ හැරිස් විජේසිංහ මල්ලිගේ හැම සෑම අඟහරුවාදම තියෙනවා පිරිත් එනේ නාය ඔක්කොම පිරිත් කියනවා. හැරිස් මල්ලි ඔක්කොටම කණ්ඩ දෙනවා. ඉතින් මම කියන්නේ මල්ලි මේක දාන ශීල භාවනා තුනම තියෙනවා. ඉතින් මම මොන වැඩේ තිබුණා හතක එයා පටන් ගන්නෙ. හැරිස් මල්ලි මේ මං වගේ මේ අදහස් එකයි. තියාගේ උපන්දිනයකට මම පිටු 4ක ලියුමක් දුන්නා. බැලුවත් දන්නේ නැහැ. පිටු 4ක ලියුමක් දුන්නා. ඔන්න කියලා ලියලා. ඉතින් මම අඟහරුවාදට මම මොන වැඩේ තිබුණත් මට යන්න පුළුවන් නම් මම යනවා මේ මල්ලිගේ පිරිත් පින්කම. ඉතින් මාව එක්කන් යන්නයි රතාචාර්යෝ හරියට ඉන්නවා. එක්කෙනෙක් ඉන්නවා මේ නාරද මෙතන ඉන්නවා. තව එක්කෙනෙක් ඉන්නවා හේමක කියලා මම හිතන්නේ එන්නේ ඇති.